රජරට කලාපයට වැස්ස ලැබෙන්නේ අඩු. අහසින් වැටෙන අන්තිම දියබින්දුවත් උපරිමයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් තමයි මේ එල්ලංගා පද්ධති කියලා කියන්නේ. මොකක්ද මේ එල්ලංගා පද්ධතිය කියන්නේ? ඔව් ඇත්තටම මේ එල්ලංගා පද්ධතිය කියන්නේ වැවකින් වැවකට පෝෂණය වෙන සංරක්ෂණ පද්ධතියක්. දැන් මිහින්තලාවත් එක්ක අපේ එල්ලංගා පද්ධතියක් තියෙනවා. වැවක් තියෙනවා, වැවට වතුර පිරෙනවා. ඒ වැව යටතේ කුඹුරු යායක් වගා කරනවා. ඒ වෙල්පහුව වතුර ගලාගෙන ගිහිල්ලා තවත් වැවකට වතුර පිරෙනවා. එකිනෙකට බද්ධ වෙලා තියෙන මේක මේ සංරක්ෂණ ක්‍රමවේදයක්. දැන් ඉතුරු කිරීම සඳහා මිනිස්සු බැංකුවලට සල්ලි දානවනේ. එතකොට සල්ලි දානවා, ඒක පොඩි වෙනවා සහ ඒක අර්ථවත් කටයුතු වල තමයි යොදවන්නේ. වැවත් ඒ වගේ තමයි. වැවට වතුර ලැබෙනවා, කුඹුරු යායක් වැපුරුම් කටයුතු කරනවා, අස්සනු නෙලනවා වගේම තව කුඹුරු යායවල් වැව් ගණනාවක් එකිනෙකට බැඳලා අපි ජීවිතයත් එක්ක බැඳලා තියෙන පිළිවෙත. දලුපුත මහත්මයා අපි පෞරාණික දේවල් ගොඩක් ගැන ගවේෂණාත්මකව කතා කරා. ඉතින් ඒ ලස්සන අතීතය කොහොමද අපි ලස්සන අනාගතයක් වෙනුවෙන් යොදාගන්නේ? ඔබ කියපු අවස්ථාවට ලාංකිකයන් විදියට අපට සතුටු වෙන්න පුළුවන්. ඊට හේතුව තමයි ICH උරුමය අද යුනෙස්කෝ ආයතන සංරක්ෂණය කරන ICH කියලා කියවේ Intangible Cultural Heritage. මතු පරම්පරාවට සංරක්ෂණ උරුමය පැවරුවේ නැත්තම් අපි මේ කතා කරන අතීතය ඒහා බැඳුණු සම්ප්‍රදායික දැනුම එයින් අනාගත පරම්පරාවට නෙලාගත හැකි ආයෝජනය. මොකද බුද්ධිය කියලා කියන්නේ නූතන ලෝකයේ ආයෝජනය. එතකොට මේ අතීත බුද්ධිය නූතන ලෝකයට ආයෝජනය කරන්න අපිට බැරි වෙනවා. හැබැයි ඉතින් ඔබ මේ කරන වැඩවල මම දකින වටිනාකම තමයි මේ සංරක්ෂණය කිරීම. මිහින්තලා උරුමයෙන් බැඳුණු අතීතය හා වර්තමානයේ ICH දැනුම අනාගත පරම්පරාවට රැගෙන යාමට තරුණ ඔබ. ඒ වගේම තමයි ඔබ දක්වන ආයතනික සහයෝගීතාවයත් මං හිතන්නේ මේ රටට කරන ආයෝජනයක්. මේ වැඩසටහන් බලනකොට මේ තොරතුරු දකිනකොට අහනකොට තව කෙනෙකුට හිතෙනවා අපේ රටේ යටගියාව කොච්චර වටිනවද කියලා. අන්නේ වටිනාකම තමයි ICH නැත්නම් Intangible Cultural හෙරිටේජ් කියලා කිව්වේ. හෙරිටේජ් එක අනාගත පරම්පරාවේ හිමිකමක්.